पिताගේ පුත්‍රයාගේ ස්ප්‍රීත සාන්තිගේ නාමෙන් ආමෙන් ජේසු. ආදරශ ශුද්ධාත්මයාණෙනි මේ වේදනාත්මක මොහොතේදී මම මගේ කරදරය ජේසු බිලිඳුන් හරහා දෙවියන් වහන්සේට ඔප්පු කරන මේ බලගතු යාඥාවේදී ඔබ වහන්සේ මාගේ සහායට වැඩිය මැනව. ඔබ වහන්සේ ජේසු බිලිඳුන් හරහා කෙරෙන මේ යාඥාව දෙවියන් වහන්සේට ඔප්පු කළ මැනව. යක්ෂයාගේ පරීක්ෂාවලින් මාව රැකගත මැනව. අහෝ ජේසුනි ඉල්ලන්න ඔබට ලැබේ සොයන්න ඔබට සම්භවේ තට්ටු කරන්න හරින ලැබේ කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත් කමෙන් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍ය මරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව. ආමේන්. ඔබගේ උමනාව සිහිපත් කරමින් බිලිඳු ජේසුතුමාව සිතෙහි මතක් කරගන්න. අහෝ ජේසුනි ඔබ යමක් මාගේ නාමයෙන් මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ නම් එය ඔබට නොවරදවාම ලැබෙන්නේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත් කමින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන්ගේ මධ්‍යස්ථකමෙන් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දෙන මැනව. ආමේන්. ඔබගේ උවමනාව බැහැපත්ව සිහි කරමින් ජේසු බිලිඳුව සිතෙහි මවා ගන්න. අහෝ ජේසුනි අහස හා පොළව පහව කියාත් මාගේ වචනය පහව නොවන්නේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත් බවින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍ය මරියතුමියගේ මධ්‍යස්ථකමින් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ලැබේයයි මම බලාපොරොත්තු වෙමි. ආමේන්. ඔබගේ උමනාව බැහැපත්ව සිහි කරමින් ජේසු බිලිඳානන්ව සිතෙහි මවා ගන්න. අහෝ දිව්‍ය ජේසු බිලිඳුනි ඔබගේ ශුද්ධ ප්‍රතිමාව පාමුල වැටී සිටින අපගේ හෘදයන්හි දුක බලා අප වෙත දයා බැල්ම හෙලා වදාළ මැනව. අනුකම්පා සහගත ඔබගේ සෞම්‍ය හෘදය අපගේ අයදීම් වලින් මෘදු වී අප ජනිතකමින් බැහැපත් ලෙස ඉල්ලා සිටින වරප්‍රසාදය අපට දෙවා වදාළ මැනව. සියලු ලෙඩදුක් හා බලාපොරොත්තු නැතිකම් අපෙන් ඈත් කළ මැනව. අපට පීඩා කරන තද ශෝකය හා විපත ඉවත් කළ මැනව. ඔබගේ ශුද්ධ බාලය උදෙසා අපගේ යාඥාවට සවන් දී පිතා හා ස්ප්‍රීතු සාන්තු සමග සතත කල් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට හැකිවන පරිදි සැනසීම හා පීඨාධාරය දෙවා වදාළ මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේ කැමැත්ත ස්වර්ගයෙහිම මෙලොවෙහි දිට්ඨු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කරමැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන් වලට හසු වීමට අපට ඉඩ නොදී අයහපතෙන් අප මුදාගත මැනව. ආමේන්. නමෝ මරියනේ ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තයනේ ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය ශ්‍රී නතරෙන් ආශිර්වාද ලද්දී නුඹ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාමය. ශාන්ත මරියනේ දේව මෑණියනේ පාප අපෝදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්ප්‍රීතු සන්තනම්
ත්‍රිත්වක දේවෝත්තමයාණන් වහන්සේටම ස්තෝත්‍ර වේවා. ආදී වාග්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමෙන් ජේසු. අහෝ ජේසුනේ, ඉල්ලන්න ඔබට ලැබේ, සොයන්න ඔබට සම්භවේ, තට්ටු කරන්න හරින ලැබේ කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත් කමෙන් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍ය මරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව. ආමේන්. ඔබගේ උමනාව සිහිපත් කරමින් බිලිඳු ජේසුතුමාව සිතෙහි මතක් කරගන්න. අහෝ ජේසුනේ, ඔබ යමක් මාගේ නාමයෙන් මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ නම් එය ඔබට නොවරදවාම ලැබෙන්නේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත් කමින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන්ගේ මධ්‍යස්ථකමෙන් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දෙන මැනව. ආමේන්. ඔබගේ උමනාව බැහැපත්ව සිහි කරමින් ජේසු බිලිඳුව සිතෙහි මවා ගන්න. අහෝ ජේසුනේ, අහස හා පොළව පහව ගියත් මාගේ වචනය පහව නොවන්නේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත් බවින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍ය මරියතුමියගේ මධ්‍යස්ථකමින් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ලැබේයයි මම බලාපොරොත්තු වෙමි. ආමේන්. ඔබගේ උමනාව බැහැපත්ව සිහි කරමින් ජේසු බිලිඳානන්ව සිතෙහි මවා ගන්න. අහෝ දිව්‍ය ජේසු බිලිඳුනි, ඔබගේ ශුද්ධ ප්‍රතිමාව පාමුල වැටී සිටින අපගේ හෘදයන්හි දුක බලා අප වෙත දයා බැල්ම හෙලා වදාළ මැනව. අනුකම්පා සහගත ඔබගේ සෞම්‍ය හෘදය අපගේ අයදීම් වලින් මෘදු වී අප ජනිතකමින් බැහැපත් ලෙස ඉල්ලා සිටින වරප්‍රසාදය අපට දෙවා වදාළ මැනව. සියලු ලෙඩදුක් හා බලාපොරොත්තු නැතිකම් අපෙන් ඈත් කළ මැනව. අපට පීඩා කරන තද ශෝකය හා විපත ඉවත් කළ මැනව. ඔබගේ ශුද්ධ බාලය උදෙසා අපගේ යාඥාවට සවන් දී පිතා හා ස්ප්‍රිතු සාන්තු සමග සතත කල් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට හැකිවන පරිදි සැනසීම හා පීඨාධාරය දෙවා වදාළ මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේ කැමැත්ත ස්වර්ගයෙහිම මෙලොවෙහි දිට්ඨු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කරමැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන් වලට හසු වීමට අපට ඉඩ නොදී අයහපතෙන් අප මුදාගත මැනව. ආමේන්. නමෝ මරියනේ, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තයනේ, ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය. ශ්‍රී නතරෙන් ආශිර්වාද ලදී නුඹ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමය. ශාන්ත මරියනේ, දේව මෑණියනේ, පාප අපෝදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්ප්‍රිතු සන්තනම් ත්‍රිත්වක දේවෝත්තමයාණන් වහන්සේටම ස්තෝත්‍ර වේවා. ආදී වාග්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමෙන් ජේසු. අහෝ ජේසුනේ, ඉල්ලන්න ඔබට ලැබේ, සොයන්න ඔබට සම්භවේ, තට්ටු කරන්න හරින ලැබේ කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත් කමෙන් හා ඉතා උවමනාවෙන්
ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍ය මරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව ආමේන්. ඔබගේ උමනාව සිහිපත් කරමින් බිලිඳු ජෙසුතුමාව සිතෙහි මතක් කරගන්න. අහෝ ජේසුනි, ඔබ යමක් මාගේ නාමයෙන් මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ නම් එය ඔබට නොවරදවාම ලැබෙන්නේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත් කමින් හා ඉතා වමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන්ගේ මධ්‍යස්ථකමෙන් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දෙන මැනව ආමේන්. ඔබගේ උමනාව බැහැපත්ව සිහි කරමින් ජේසු බිලිඳුව සිතෙහි මවා ගන්න. අහෝ ජේසුනි, අහස හා පොළව පහව ගියත් මාගේ වචනය පහව නොවන්නේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත් බවින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍ය මරියතුමියගේ මධ්‍යස්ථකමින් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ලැබෙයයි මම බලාපොරොත්තු වෙමි. ආමේන්. ඔබගේ උමනාව බැහැපත්ව සිහි කරමින් ජේසු බිලිඳානන්ව සිතෙහි මවා ගන්න. අහෝ දිව්‍ය ජේසු බිලිඳුනි, ඔබගේ ශුද්ධ ප්‍රතිමාව පාමුල වැඩි සිටින අපගේ හෘදයන්හි දුක බලා අප වෙත දයා බැල්ම හෙලා වදාළ මැනව. අනුකම්පා සහගත ඔබගේ සෞම්‍ය හෘදය අපගේ අයදීම් වලින් මෘදු වී අප ජනිතකමින් බැහැපත් ලෙස ඉල්ලා සිටින වරප්‍රසාදය අපට දෙවා වදාළ මැනව. සියලු ලෙඩදුක් හා බලාපොරොත්තු නැතිකම් අපෙන් ඈත් කළ මැනව. අපට පීඩා කරන තද ශෝකය හා විපත ඉවත් කළ මැනව. ඔබගේ ශුද්ධ බාලය උදෙසා අපගේ යාඥාවට සවන් දී පිතා හා ස්ප්‍රීතු සාන්තු සමග සතත කල් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට හැකිවන පරිදි සැනසීම හා පීඨාධාරය දෙවා වදාළ මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේ කැමැත්ත ස්වර්ගයෙහිම මෙලොවෙහි දිට්ඨු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කර මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන් වලට හසු වීමට අපට ඉඩ නොදී අයහපතෙන් අප මුදාගත මැනව. ආමේන්. නමෝ මරියනේ, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තයනේ, ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය. ශ්‍රී නතරෙන් ආශිර්වාද ලද්දී නුඹ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාමය. ශාන්ත මරියනේ, දේව මෑණියනේ, පාපය අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්ප්‍රීතු සන්තනම් ත්‍රිත්වක දේවෝත්තමයන්න් වහන්සේටම ස්තෝත්‍ර වේවා. ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමෙන්. ජේසු. අහෝ ජේසුනි, ඉල්ලන්න ඔබට ලැබේ, සොයන්න ඔබට සම්භවේ, තට්ටු කරන්න හරින ලැබේ කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත් කමින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍ය මරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව. ආමේන්. ඔබගේ උමනාව සිහිපත් කරමින් බිලිඳු ජෙසුතුමාව සිතෙහි මතක් කරගන්න.
අහෝ ජේසුනි, ඔබ යමක් මාගේ නාමයෙන් මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ නම් එය ඔබට නොවරදවාම ලැබෙන්නේය. කියා ඔබ වදාළ සේක. ඉතා බැහැපත් කමින් හා ඉතා වමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන්ගේ මධ්‍යස්ථකමෙන් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවිපාණන්ගේ නොවරදවා ලබා දෙන මැනව ආමේන්. ඔබගේ උමනාව බැහැපත්ත සිහි කරමින් ජේසු බිලිඳුව සිත්හි මවා ගන්න. අහෝ ජේසුනි, අහස හා පොළව පහව ගියත් මාගේ වචනය පහව නොවන්නේය කියා ඔබ වදාළ සේක. ඉතා බැහැපත් බවින් හා ඉතා වමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍ය මරියතුමියගේ මධ්‍යස්ථකමින් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ලැබේයයි මම බලාපොරොත්තු වෙමි. ආමේන්. ඔබගේ උමනාව බැහැපත්ත සිහි කරමින් ජේසු බිලිඳානන්ව සිත්හි මවා ගන්න. අහෝ දිව්‍ය ජේසු බිලිඳුනි, ඔබගේ ශුද්ධ ප්‍රතිමාව පාමුල වැටී සිටින අපගේ හෘදයන්හි දුක බලා අප වෙත දයා බැල්ම හෙලා වදාළ මැනව. අනුකම්පා සහගත ඔබගේ සෞම්‍ය හෘදය අපගේ අයදීම් වලින් මෘදු වී අප ජනිතකමින් බැහැපත් ලෙස ඉල්ලා සිටින වරප්‍රසාදය අපට දෙවා වදාළ මැනව. සියලු ලෙඩදුක් හා බලාපොරොත්තු නැතිකම් අපෙන් ඈත් කළ මැනව. අපට පීඩා කරන තද ශෝකය හා විපත ඉවත් කළ මැනව. ඔබගේ ශුද්ධ බාලය උදෙසා අපගේ යාඥාවට සවන් දී පිතා හා ස්ප්‍රීතු සාන්ත සමග සතත කල් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට හැකිවන පරිදි සැනසීම හා පීඨාධාරය දෙවා වදාළ මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේ කැමැත්ත ස්වර්ගයෙහිම මෙලොවෙහි දිට්ඨු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කරමැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන් වලට හසු වීමට අපට ඉඩ නොදී අයහපතෙන් අප මුදාගත මැනව. ආමේන්. නමෝ මරියනේ, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තයනේ, ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය. ස්ත්‍රීන් අතරෙන් ආශිර්වාද ලද්දී නුඹ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාමය. ශාන්ත මරියනේ, දේව මෑණියනේ, පාපය අපෝදෙසා දැනුත් අපේ මරණ වෙලේදී යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්ප්‍රීතු සන්තනම් ත්‍රිත්වක දේවෝත්තමයන්න් වහන්සේටම ස්තෝත්‍ර වේවා. ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමෙන්. ජේසු. අහෝ ජේසුනි, ඉල්ලන්න ඔබට ලැබේ, සොයන්න ඔබට සම්භවේ, තට්ටු කරන්න හරින ලැබේ කියා ඔබ වදාළ සේක. ඉතා බැහැපත් කමින් හා ඉතා වමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍ය මරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව. ආමේන්. ඔබගේ උමනාව සිහිපත් කරමින් බිලිඳු ජේසුතුමාව සිතෙහි මතක් කරගන්න. අහෝ ජේසුනි, ඔබ යමක් මාගේ නාමයෙන් මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ නම් එය ඔබට නොවරදවාම ලැබෙන්නේය කියා ඔබ වදාළ සේක. ඉතා බැහැපත් කමින් හා ඉතා වමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන්ගේ මධ්‍යස්ථකමෙන් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය
ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දෙන මැනව ආමේන්. ඔබගේ උමනාව බැහැපත්ව සිහි කරමින් ජේසු බිලිඳුව සිත්හි මවා ගන්න. අහෝ ජේසුනි, අහස හා පොළව පහව ගියත් මාගේ වචනය පහව නොවන්නේය කියා ඔබ වදාළ සේක. ඉතා බැහැපත් බවින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍ය මරියතුමියගේ මධ්‍යස්ථකමින් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ලැබේයයි මම බලාපොරොත්තු වෙමි. ආමේන්. ඔබගේ උමනාව බැහැපත්ව සිහි කරමින් ජේසු බිලිඳානන්ව සිත්හි මවා ගන්න. අහෝ දිව්‍ය ජේසු බිලිඳුනි, ඔබගේ ශුද්ධ ප්‍රතිමාව පාමුල වැටී සිටින අපගේ හෘදයන්හි දුක බලා අප වෙත දයා බැල්මහෙලා වදාළ මැනව. අනුකම්පා සහගත ඔබගේ සෞම්‍ය හෘදය අපගේ අයදීම් වලින් මෘදු වී අප ජනිතකමින් බැහැපත් ලෙස ඉල්ලා සිටින වරප්‍රසාදය අපට දෙවා වදාළ මැනව. සියලු ලෙඩදුක් හා බලාපොරොත්තු නැතිකම් අපෙන් ඈත් කළ මැනව. අපට පීඩා කරන තද ශෝකය හා විපත ඉවත් කළ මැනව. ඔබගේ ශුද්ධ බාලය උදෙසා අපගේ යාඥාවට සවන් දී පිතා හා ස්ප්‍රිතු සාන්ත සමග සතත කල් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට හැකිවන පරිදි සැනසීම හා පීඨාධාරය දෙවා වදාළ මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහි දිට්ඨු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කරමැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන් වලට හසු වීමට අපට ඉඩ නොදී අයහපතෙන් අප මුදාගත මැනව. ආමේන්. නමෝ මරියනේ, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තයනේ, ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී නුඹ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමය. ශාන්ත මරියනේ, දේව මෑණියනේ, පාපය අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්ප්‍රිතු සන්තනම් ත්‍රිත්වක දේවෝත්තමයන්න් වහන්සේටම ස්තෝත්‍ර වේවා. ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමෙන්. ජේසු. අහෝ ජේසුනි, ඉල්ලන්න ඔබට ලැබේ, සොයන්න ඔබට සම්භවේ, තට්ටු කරන්න හරින ලැබේ කියා ඔබ වදාළ සේක. ඉතා බැහැපත් කමෙන් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍ය මරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව. ආමේන්. ඔබගේ උමනාව සිහිපත් කරමින් බිලිඳු ජේසුතුමාව සිතෙහි මතක් කරගන්න. අහෝ ජේසුනි, ඔබ යමක් මාගේ නාමයෙන් මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ නම් එය ඔබට නොවරදවාම ලැබෙන්නේය කියා ඔබ වදාළ සේක. ඉතා බැහැපත් කමින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන්ගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දෙන මැනව. ආමේන්. ඔබගේ උමනාව බැහැපත්ව සිහි කරමින් ජේසු බිලිඳුව සිතෙහි මවා ගන්න. අහෝ ජේසුනි, අහස හා පොළව පහව ගියත්
මාගේ වචනය පහව නොවන්නේය කියා ඔබ වදාළ සේක. ඉතා බැහැපත් බවින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍ය මරියතුමියගේ මධ්‍යස්ථකමින් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ලැබේයයි මම බලාපොරොත්තු වෙමි. ආමේන්. ඔබගේ උමනාව බැහැපත්ව සිහි කරමින් ජේසු බිලිදානන්ව සිතේ මවා ගන්න. අහෝ දිව්‍ය ජේසු බිලිඳුනි, ඔබගේ ශුද්ධ ප්‍රතිමාව පාමුල වැටී සිටින අපගේ හෘදයන්හි දුක බලා අප වෙත දයා බැල්ම හෙලා වදාළ මැනව. අනුකම්පා සහගත ඔබගේ සෞම්‍ය හෘදය අපගේ අයදීම් වලින් මෘදු වී අප ජනිතකමින් බැහැපත් ලෙස ඉල්ලා සිටින වරප්‍රසාදය අපට දෙවා වදාළ මැනව. සියලු ලෙඩදුක් හා බලාපොරොත්තු නැතිකම් අපෙන් ඈත් කළ මැනව. අපට පීඩා කරන තද ශෝකය හා විපත ඉවත් කළ මැනව. ඔබගේ ශුද්ධ බාලය උදෙසා අපගේ යාඥාවට සවන් දී පිතා හා ස්ප්‍රීතු සාන්තු සමග සතත කල් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට හැකිවන පරිදි සැනසීම හා පීඨාධාරය දෙවා වදාළ මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේ කැමැත්ත ස්වර්ගයෙහිම මෙලොවෙහි දිට්ඨු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කරමැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන් වලට හසු වීමට අපට ඉඩ නොදී අයහපතෙන් අප මුදාගත මැනව. ආමේන්. නමෝ මරියනේ ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තයනේ, ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය. ශ්‍රීනාතරෙන් ආශිර්වාද ලැබී නුඹ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමය. ශාන්ත මරියනේ දේව මෑණියනේ, පාප අපෝදෙසා දැන අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තනම් ත්‍රිත්වක දේවෝත්තමයන්න් වහන්සේටම ස්තෝත්‍ර වේවා. ආදී වාග්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමෙන්. ජේසු. අහෝ ජේසුනි, ඉල්ලන්න ඔබට ලැබේ, සොයන්න ඔබට සම්භවේ, තට්ටු කරන්න හරින ලැබේ කියා ඔබ වදාළ සේක. ඉතා බැහැපත් කමෙන් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍ය මරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව. ආමේන්. ඔබගේ උමනාව සිහිපත් කරමින් බිලිඳු ජේසුතුමාව සිතෙහි මතක් කරගන්න. අහෝ ජේසුනි, ඔබ යමක් මාගේ නාමයෙන් මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ නම් එය ඔබට නොවරදවාම ලැබෙන්නේය කියා ඔබ වදාළ සේක. ඉතා බැහැපත් කමින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන්ගේ මධ්‍යස්ථකමෙන් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දෙන මැනව. ආමේන්. ඔබගේ උමනාව බැහැපත්ව සිහි කරමින් ජේසු බිලිඳුව සිතෙහි මවා ගන්න. අහෝ ජේසුනි, අහස හා පොළව පහව ගියත් මාගේ වචනය පහව නොවන්නේය කියා ඔබ වදාළ සේක. ඉතා බැහැපත් බවින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍ය මරියතුමියගේ මධ්‍යස්ථකමින් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ලැබේයයි මම බලාපොරොත්තු වෙමි. ආමේන්. ඔබගේ උමනාව බැහැපත්ව සිහි කරමින්
ජෙසබෙලි දානන්න සිත්හි මවා ගන්න. අහෝ දිව්‍ය ජෙසබෙලිඳුනි, ඔබගේ ශුද්ධ ප්‍රතිමාව පාමුල වැටී සිටින අපගේ හෘදයන්හි දුක බලා අප වෙත දයා බැල්ම හෙලා වදාළ මැනව. අනුකම්පා සහගත ඔබගේ සෞම්‍ය හෘදය අපගේ අයදීම් වලින් මෘදු වී අප ජනිතකමින් බැහැපත් ලෙස ඉල්ලා සිටින වරප්‍රසාදය අපට දෙවා වදාළ මැනව. සියලු ලෙඩදුක් හා බලාපොරොත්තු නැතිකම් අපෙන් ඈත් කළ මැනව. අපට පීඩා කරන තද ශෝකය හා විපත ඉවත් කළ මැනව. ඔබගේ ශුද්ධ බාලය උදෙසා අපගේ යාඥාවට සවන් දී පිතා හා ස්ප්‍රීතු සාන්ත සමග සතත කල් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට හැකිවන පරිදි සැනසීම හා පීඨාධාරය දෙවා වදාළ මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේ කැමැත්ත ස්වර්ගයෙහිම මෙලොවෙහි දිට්ඨ වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කරමැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන් වලට හසුවීමට අපට ඉඩ නොදී අයහපතෙන් අප මුදාගත මැනව. ආමේන්. නමෝ මරියනේ ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තයනේ, ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය ශ්‍රීනාතරෙන් ආශිර්වාද ලැබී නුඹ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමය. ශාන්ත මරියනේ දේවමෑණියනේ, පාපය අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තනම් ත්‍රිත්වක දේවෝත්තමයන්න් වහන්සේටම ස්තෝත්‍ර වේවා. ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමෙන්. ජේසු. අහෝ ජේසුනි, ඉල්ලන්න ඔබට ලැබේ, සොයන්න ඔබට සම්භවේ, තට්ටු කරන්න හරින ලැබේ කියා ඔබ වදාළ සේක. ඉතා බැහැපත් කමින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍ය මරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව. ආමේන්. ඔබගේ උමනාව සිහිපත් කරමින් බිලිඳු ජේසුතුමාව සිතෙහි මතක් කරගන්න. අහෝ ජේසුනි, ඔබ යමක් මාගේ නාමයෙන් මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ නම් එය ඔබට නොවරදවාම ලැබෙන්නේය කියා ඔබ වදාළ සේක. ඉතා බැහැපත් කමින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන්ගේ මධ්‍යස්ථකමෙන් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දෙන මැනව. ආමේන්. ඔබගේ උවමනාව බැහැපත්ව සිහි කරමින් ජේසු බිලිඳුව සිතෙහි මවා ගන්න. අහෝ ජේසුනි, අහස හා පොළව පහව ගියත් මාගේ වචනය පහව නොවන්නේය කියා ඔබ වදාළ සේක. ඉතා බැහැපත් බවින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍ය මරියතුමියගේ මධ්‍යස්ථකමින් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ලැබෙයයි මම බලාපොරොත්තු වෙමි. ආමේන්. ඔබගේ උවමනාව බැහැපත්ව සිහි කරමින් ජේසු බිලිඳානන්න සිතෙහි මවා ගන්න. අහෝ දිව්‍ය ජේසු බිලිඳුනි, ඔබගේ ශුද්ධ ප්‍රතිමාව පාමුල වැටී සිටින අපගේ හෘදයන්හි දුක බලා අප වෙත දයා බැල්ම හෙලා වදාළ මැනව.
අනුකම්පා සහගත ඔබගේ සෞම්‍ය හෘදය අපගේ අයදීම් වලින් මෘදු වී අප ජනිතකමින් බැහැපත් ලෙස ඉල්ලා සිටින වරප්‍රසාදය අපට දෙවා වදාළ මැනව. සියලු ලෙඩදුක් හා බලාපොරොත්තු නැතිකම් අපෙන් ඈත් කළ මැනව. අපට පීඩා කරන තද ශෝකය හා විපත ඉවත් කළ මැනව. ඔබගේ ශුද්ධ බාලය උදෙසා අපගේ යාඥාවට සවන් දී පිතා හා ස්ප්‍රේතු සාන්ත සමග සතත කල් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට හැකිවන පරිදි සැනසීම හා පීඨාධාරය දෙවා වදාළ මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේ කැමැත්ත ස්වර්ගයෙහිම මෙලොවෙහි දිට්ඨු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කරමැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන් වලට හසු වීමට අපට ඉඩ නොදී අයහපතෙන් අප මුදාගත මැනව. ආමේන්. නමෝ මරියනේ ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තයනේ, ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය. ශ්‍රී නතරෙන් ආශිර්වාද ලැබී නුඹ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමය. ශාන්ත මරියනේ දේවමෑණියනේ, පාපය අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්ප්‍රිතු සන්තනම් ත්‍රිත්වක දේවෝත්තමයන්න් වහන්සේටම ස්තෝත්‍ර වේවා. ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමෙන්. ජේසු. අහෝ ජේසුනි, ඉල්ලන්න ඔබට ලැබේ, සොයන්න ඔබට සම්භවේ, තට්ටු කරන්න හරින ලැබේ කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත් කමෙන් හා ඉතා වමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍ය මරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව. ආමේන්. ඔබගේ උමනාව සිහිපත් කරමින් බිලිඳු ජේසුතුමාව සිතෙහි මතක් කරගන්න. අහෝ ජේසුනි, ඔබ යමක් මාගේ නාමයෙන් මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ නම් එය ඔබට නොවරදවාම ලැබෙන්නේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත් කමින් හා ඉතා වමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන්ගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දෙන මැනව. ආමේන්. ඔබගේ උමනාව බැහැපත්ව සිහි කරමින් ජේසු බිලිඳුව සිතෙහි මවා ගන්න. අහෝ ජේසුනි, අහස හා පොළව පහව ගියත් මාගේ වචනය පහව නොවන්නේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත් බවින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍ය මරියතුමියගේ මධ්‍යස්ථකමින් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ලැබේයයි මම බලාපොරොත්තු වෙමි. ආමේන්. ඔබගේ උමනාව බැහැපත්ව සිහි කරමින් ජේසු බිලිඳානන්ව සිතෙහි මවා ගන්න. අහෝ දිව්‍ය ජේසු බිලිඳුනි, ඔබගේ ශුද්ධ ප්‍රතිමාව පාමුල වැටී සිටින අපගේ හෘදයන්හි දුක බලා අප වෙත දයා බැල්ම හෙලා වදාළ මැනව. අනුකම්පා සහගත ඔබගේ සෞම්‍ය හෘදය අපගේ අයදීම් වලින් මෘදු වී අප ජනිතකමින් බැහැපත් ලෙස ඉල්ලා සිටින වරප්‍රසාදය අපට දෙවා වදාළ මැනව. සියලු ලෙඩදුක් හා බලාපොරොත්තු නැතිකම් අපෙන් ඈත් කළ මැනව. අපට පීඩා කරන තද ශෝකය හා විපත ඉවත් කළ මැනව.
ඔබගේ ශුද්ධ බාලය උදෙසා අපගේ යාඥාවට සවන් දී පිතා හා ස්ප්‍රීතු සාන්ත සමග සතත කල් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට හැකිවන පරිදි සැනසීම හා පීඨාධාරය දෙවා වදාළ මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේ කැමැත්ත ස්වර්ගයෙහිම මෙලොවෙහි දිට්ඨු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කරමැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන් වලට හසුවීමට අපට ඉඩ නොදී අයහපතෙන් අප මුදාගත මැනව. ආමේන්. නමෝ මරියනේ ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තයනේ ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය. ශ්‍රීනාතරෙන් ආශිර්වාද ලද්දී නුඹ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාමය. ශාන්ත මරියනේ දේව මෑණියනේ පාපය අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කරමැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තනම් ත්‍රිත්වක දේවෝත්තමයන්න් වහන්සේටම ස්තෝත්‍ර වේවා. ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමෙන් ජේසු. ආදර දෙවි පියාණනි, මගේ ඉල්ලීම් සලකා බලා එය මට ඉක්මනින් ඉටු කර දුන ඔබ වහන්සේට ස්තුති වේවා. ආදර ජේසු බිනිදානනි, ඔබ වහන්සේගේ අසීමිත ආදරය වෙනුවෙන් ස්තුති වේවා. ශුද්ධාත්මයාණනි, ඔබ වහන්සේගේ මැදිහත්කම වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුති වේවා. ආදර දේව මෑණියනි, ඔබ තුමිය අප වෙනුවෙන් යාඥා කරන නිසා ඔබ වහන්සේට ස්තුති වේවා. පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීතු සාන්තගේ නාමෙන්. ආමෙන් ජේසු.